ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ව්‍යසනයකට පත් වූ ජනතාවට කියන්නේ විශේෂයෙන් ගම් වතුරට හසු වූ ජනතාවට දින දෙකක් වතුර බැස ගොස් දින දෙකක් යාමට මත්තෙන් රුපියල් 25000ක් රජය විසින් දෙනු ලබන රුපියල් 25000ක මූලික ගෙවීම අද දින බියගම ආසනයේ මල්වාන ප්‍රදේශයේදී සිදු කරන ලබනවා. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය නිලධාරීන් වගේම ප්‍රාදේශීය වශයෙන් දේශපාලකයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේක කිසිම රස්තියාදුවකින් තොරව පෝලිං වල රස්තියාදු කරන්නේ නැතුව තම ප්‍රමාණිකූලව මේක සිදු කරනු ලබනවා. ඊට අමතරව මේ ප්‍රදේශවාසීන් ගම්වතුර හසු නොවි ප්‍රදේශවාසීන් විසින් එකතු කරන ලද වියලි ආහාර සලකයක්ද ඒ සියලු දෙනාටම බෙදා දුන් ලබනවා. ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලකයන් සම්බන්ධ වෙලා සිටිනවා. මේ කියන්නේ අවස්ථාවේ රුපියල් 25000 ලැබෙන සියලු දෙනාටම මේ ආකාරයෙන් වියලි ආහාර බෙදා දීමක් සිදු කරන ලබනවා. Thank you.